අයිබෝවන් යාළුවනේ ඔන්න ඉතින් ඔයාලට කොහොමද? ඔන්න මේ ඊයේ අපේ චූටි පුතා බතල වලින් ඉන්දියාප්ප කාලා අදත් එයා නැගිටවෙලා ඉන්නම අම්මා ඉන්දියාප්ප දවසම ඉන්දියාප්ප ඉල්ලනවා. ඉතින් මට හිතුණා හවස ඉන්දියාප්ප හදලා දෙන්න ඕනේ කියලා ආයෙම. ඉතින් මම එයාට ඉන්දියාප්ප හදන්න පිටි අනාගෙන මට හිතුණා මේක අර බතල වල ටිකක් තියෙනවනේ පැණි රස. මේ ඇත්තටම ඉන්දියාප්පත් හරි රසයි. මේ පැණි රසට ලැවරිය හැදුවනම් රස වෙයි කියලා. ඉතින් මම පැණි පොල් ටිකක් අරගෙන මෙන්න මේ විදියට අපිට තේ බොන්න ලැවරිය ටිකක් හැදුවා. ඉතින් ඒකත් මට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුණා. ඒකයි මම අදත් ඔයාලට ඒවම ගෙනාවේ. ඉතින් අදලා කාලා බලන්න ඔන්න බලන්නකෝ ලැවරිය එක. හරිම ලේසි. රසයි. ඔයාලත් හදලා බලන්න. මේක වෙනස්ම විදිහේ කෑමක්නේ. ගොඩක් අය කැමති වෙයි. එහෙනම් ඔන්න අපේ ලැවරිය තැම්බිලා දැන් තියෙන්නේ. ඔන්න ඔහම තමයි බලන්නේ. ඒත් සොෆ්ට් එකට හොඳට තියෙනවා. මේක කැඩෙන්නේ නැහැ. ලස්සනට ඉතින් පැණිත් චුට්ටක් උතුරලා මේ ලස්සනට තියෙනවා. ඔන්න ඉතින් එහෙනම් ඔයාලට මම අතුරු පසකුත් ගෙනාවා.